තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැතිමතුන් දැනගන්න කැමති සහ කුතුහලයක් තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ගම්බාර දෙවියන් සහ සිද්ධ ශූන්‍යයන් දෙවියන් කියලා කියන්නේ එකම දේවතාවුන් වහන්සේගේ ස්වරූප දෙකක්ද නැත්නම් මේ දේවතාවුන් වහන්සේලා දෙනමක්ද කියන කාරණාව ගැන. ඇතැම් තැන්වල මේ දේවතාවුන් වහන්සේලාව හඳුන්වනවා සිද්ධ ගම්බාර ශූන්‍යයන් දෙවියන් කියලා. ඒ වගේම ඇතැම් කන්නලව්වලත් අපිට දක්නට ලැබෙනවා මේ ගම්බාර දෙවියන් සහ ශූන්‍යයන් දෙවියන් කියන මේ සංකල්ප දෙකම, මේ දේව සංකල්ප දෙකම එකට එක්හාසු කරලා කන්නලව් සකස් කරලා තියෙනවා. නමුත් මේ වීඩියෝ තුලින් මම ඔබට පැහැදිලි කරනවා සිද්ධ ගම්බාර දෙවියන් සහ සිද්ධ ශූන්‍යයන් දෙවියන් කියලා කියන්නේ දේවතාවුන් වහන්සේලා දෙනමක් කියන කාරණාව. එතකොට එහිදී මම මේ පිළිබඳව ඉදිරියට පැහැදිලි කරන්නම්. නමුත් අර මම කියපු ආකාරයට කන්නලව්වල එතකොට ඇතැම් ස්ථානවල මේක දක්වලා තියෙන්නේ ගම්බාර දෙවියන් සහ ශූන්‍යයන් දෙවියන් එකට. ඒකට හේතුව තමයි මේ මුන්නහන්සේලා දෙනමම උතුම් වූ ගම්බාර දෙවියන් සහ ශූන්‍යයන් දෙවියන් කියන මේ දේවතාවුන් වහන්සේලා දෙනමම ගම්බාර වැඩ වාසය කරනවා. ගමක් පාසා ගමන් කරනවා. ලෝක සත්වයාට පිහිට දෙනවා. දුකින් මුදවන්න, සතුරු උපද්‍රව වලින් මුදවන්න, වින දෝෂ වලින් මුදවන්න, ලෙඩ රෝග වලින් මුදවන්න මේ දේවතාවුන් වහන්සේලා දෙනමම එකසේ පිහිට වෙනවා. ඒ නිසා ඇතැම් ස්ථානවල සහ යම් ඇදුරු ශාස්ත්‍රයන්හි යම් ස්ථානවලත් කන්නලව්වලත් මේ ගම්බාර දෙවියන් සහ ශූන්‍යයන් දෙවියන් කියන මේ සංකල්ප දෙකම, මේ දේව සංකල්ප දෙකම එකට එක්හාසු කරලා තියෙනවා. අපිට දැක බලා ගන්න, අහන්න, දකින්න පුළුවන්. ඇතැම් ස්ථානවල හඳුන්වනවා පුරපක්ෂයට ගම්බාර දෙවියන් වගේ ශාන්ත ස්වරූපය, සුදු පාට සලුවකින් සැරසෙලා උතුරු සලුවක් පුරවාගෙන සුදු පාට ජටාවක් හිසේ දරාගෙන සුදු අශ්වයෙක් පිටේ ගමන් කරනවා කියලා. එතකොට අවපක්ෂයට ශූන්‍යයන් දෙවියන්ගේ ස්වරූපයෙන් පෙනී සිටිනවා කියලා නාග සර්පාභරණ දරාගෙන, ගිනි කබලක් වඩිය කඩුව අතේ දරාගෙන ඒ විදිහට. එතකොට මේ කියන පුරපක්ෂය සහ අවපක්ෂයේදී ඇත්තටම වෙන්නේ ඒ අර කියපු ගම්බාර දෙවියන්ගේ ඒ අර ශාන්ත ශ්වේත වර්ණයෙන් දිලිසෙන ඒ ස්වභාවය සහ අවපක්ෂයේදී ශූන්‍යයන් දෙවියන්ගේ අර කියපු නාග සර්පාභරණ දරාගෙන ඉන්නේ ඒක නෙමෙයි ඇත්තටම. ඇත්තටම පුරපක්ෂයේදී ඉන්නේ ශූන්‍යයන් දෙවියන්ගේම ස්වරූප. ශූන්‍යයන් දෙවියන්ගේ තියෙනවා දේව ස්වරූපයක් සහ අර්ධ රාක්ෂ ආකාරයේ ස්වරූපයක්. එතකොට ශූන්‍යයන් දෙවියන්ගේ දේව ස්වරූපය තමයි පුරපක්ෂයේ ඉන්නේ. දිව්‍ය ශූන්‍යයන් දෙවි හාමුදුරුවෝ තමයි පුරපක්ෂයේ ඉන්නේ. අර කියපු ආකාරයට වඩිග කඩුවක්, ගිනි කබලක් දරාගෙන, හිස වඩ සැඩපල් පහක් දරාගෙන, ඒ වගේම ගෙලවට පාදේ ළඟ අය ආදී වශයෙන් නාග සර්පාභරණ සිරුරේ වෙලාගෙන ඒ විදිහට ඉන්නේ. නමුත් අවපක්ෂයේ ශූන්‍යයන් යක්ෂ ස්වරූපය තමයි බලපවත්වන්නේ. මොකද මේ සූර්යයන් යක්ෂ ස්වරූපය කියලා කියන්නේ. ඇතම් කන්නලව්වල හමු වෙලා තියෙනවා දරණ සූකරාකාර පාදයකින් හෙබි, දිවි සම්වතකින් සැරසුණු, උදරේ රකුසු මුහුණක් තියෙන කියලා ස්වරූපයක්. එතකොට අන්නේ ස්වරූපය තමයි දරුවනේ ශූන්‍යයන් දෙවියන්ගේ අර්ධ රාක්ෂස ස්වරූපය කියලා කියන්නේ. එතකොට ශූන්‍යයන් දෙවියන්ගේ දේව ස්වරූපය සහ අර්ධ රාක්ෂස ස්වරූපය තමයි ඔය පුරපක්ෂයේ සහ අවපක්ෂයේ වැඩ ඉන්නවායි කියලා කියන්නේ. එතකොට ගම්බාර දෙවියන් කියලා කියන්නේ අර කියපු විදිහට හිසේ දවල ජටාවක් බැඳගෙන, දවුරුත්‍ර ශාටකයක් පුරවාගෙන, එක් අතක ත්‍රිශූලයක්, අනෙක් අතේ පැන් කෙණ්ඩයක් හෝ පුස්කොළපතක් දරාගෙන වැඩ වාසය කරන්නා උතුම් වූ දෙවිහාමුදුරුවෝ ශ්‍රී ලාංකාවේ, ශ්‍රී ලාංකේය දේවතාවුන් වහන්සේ නමක්. මේ හෙළදිව දේවතාවුන් වහන්සේ නමක් ගම්බාර වෙන්නේ. එතකොට ඔඩ්ඩි ශූන්‍යයන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියලා හඳුන්වනවානේ. ඒ කියන්නේ ඔඩ්ඩි දේශයේ, ඔඩ්ඩි වඩිග දේශයේ ධම්ම තමා මේ ශූන්‍යයන් දෙවි හාමුදුරන් වහන්සේ ලංකාවට එන්නේ. එතකොට ඒකේ පුරාණ කතාව මම වෙනත් වීඩියෝවකින් දක්වන්නම්. ගම්බාර දෙවියන් කියන්නේ ශ්‍රී ලාංකේය දේවතාවුන් වහන්සේ නමක්. එතකොට වඩිග දේශයේ ඉඳන් ශ්‍රී ලංකාවට ආපු දේවතාවුන් වහන්සේ නමක්. ආපු දේවතාවුන් වහන්සේ නමක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ශූන්‍යයන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. වර්ණාග සර්පාභරණ දරාගෙන ඉන්න ඒ ස්වරූපය. එතකොට මම දැන් හිතනවා ගම්බාර දෙවියන් සහ ශූන්‍යයන් දෙවියන්ගේ වෙනස ඔබට දැන් වැටහෙනවා ඇති. සහ පුරපක්ෂයේ සහ අවපක්ෂයේ
මේ ගම්බාර දෙවියන්ගේ ස්වරූප දෙකක් තියෙනවා. ඒ ශාන්ත ස්වරූපය සහ සූර්ය ස්වරූපය කියන මේ වැරදි වැටහීම දැන් ඔබෙන් තුරන් වෙලා ඇති කියන කාරණාව. මේ කාරණාවත් එක්කම ඊළඟට එන ප්‍රශ්නයක් තමයි එහෙනම් මේ දේවතාවුන් වහන්සේලා දෙනමක් නම් මේ දේවතාවුන් වහන්සේලා දෙනම එක යහනක, ඒ කියන්නේ එකම යහනක පිළිම රූප ආභරණ තියලා පුද පූජා පවත්වන්න පුළුවන්ද? ඒ පුද පූජාවන් කැප වෙනවාද කියන කාරණාව මම එකට මේ විදිහට උත්තර දෙන්න. ඔබට පවතින්නේ දේව වරමක්ද? දේව වරමක් ඇති පුද්ගලයාට සිද්ධ ගම්බාර දෙවියන්ගේ ස්වරූපය සහ සූනියම් දෙවි හාමුදුරුවන්ගේ දිව්‍ය ස්වරූපය එක යහනක තබා පුද දෙන්නට පුළුවන්. නමුත් ඔබට ඇත්තේ දේව වරමකට එහාගේ ආරූಢයත් එක්ක තියෙන යක්ෂ පැත්තට බර, යක්ෂ දේවතාවුන් වහන්සේලාගේ පැත්තට බර විදිහ වරමක් නම් ඔබ වඳින්නේ ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේ නෙමේ, සූනියම් දෙවි හාමුදුරන් වහන්සේ හෝ සූනියම් දෙවි හාමුදුරන් වහන්සේගේ තියෙන යක්ෂ අර්ධ රාක්ෂස රූපය. එතකොට මේ දේවතාවුන් වහන්සේලා දෙනමම කරන කාර්ය එක හා සමාන නිසා අපට එක යහනක තබලා පුද දෙන්නට පුළුවන්. මේ දේවතාවුන් වහන්සේලා දෙනමම ගමක් බාරව වැඩ වාසය කරනවා. ගමක් බාරව වැඩ වාසය කරමින් ඉන්න නර සත්වයන්ගේ දුක, ඒ වගේම තියෙන සතුරු උපද්‍රව, ලෙඩ රෝග දුරු කරනවා. විශේෂයෙන්ම ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේ ආශිර්වාදයෙන් ඒ කාරණා ඉෂ්ට කරද්දී සූර්යන් දෙවි හාමුදුරන් වහන්සේ තියෙන වින දෝෂ ඉවත් කරලා උගුලලා හරලා කපා හරිනවා කියන කාරණාව මතක් කරන්නට කැමතියි. එතකොට ලෙඩ රෝග සුව කරද්දී ගොඩාක් දුරට ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේ තමයි මුල් වෙන්නේ. ඖෂධ වරන් දෙන්නේ ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේ. එතකොට දෝෂ නිසා ලෙඩ වෙනවා නම්, යම් කිසි දෝෂයක් හෝ වින දෝෂයක් හෝ නැත්නම් කරා එක්තා වූ වෙන කොඩි විනයක් හෝ නිසා ලෙඩ රෝග වෙනවා නම් හෝ ගොඩාක් දුරට මැදිහත් වෙන්නේ මූලිකත්වය ගන්න සූර්යන් දෙවි හාමුදුරන් වහන්සේ. එතකොට අමනුස්ස ප්‍රශ්න, යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ බලවේග, මළගිය ප්‍රාණ බලවේග මේ සියල්ලකටම මේ ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේ සහ සූර්යන් දෙවි හාමුදුරන් වහන්සේ එකසේම පිහිට වෙලා අශුභය දුරලා සුභ ඵල උදා කරනවා, ආරක්ෂාව දෙනවා, පිහිට ආදරය ලබා දෙනවා. කෙසේ නමුත් සිද්ධ ගම්බාර දෙවියන් සහ සිද්ධ සූර්යන් දෙවියන් මේ ශ්‍රී ලංකාදීපයේ මේ හෙළ ලක්දිව ආරක්ෂා කරන, මේ ලක්දිව ඉන්න සත්පුරුෂ ජනයාට පිහිටවන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා දෙනමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් හරියාකාරව වත් පිළිවෙත් කරලා තමන් සිල්වන්තව ගුණවන්තව ඉඳලා තමන්ට මේ දේවතාවුන් වහන්සේගේ පිහිට වරම් ආකර්ෂණ ශක්ති ලබා ගන්නට හැකියාව තියෙනවා. එතකොට ගම්බාර දෙවියන්ට සේම සූනියම් දෙවියන්ටත්, මම මේ සූනියම් දෙවියන් කියලා කියන්නේ දේව ස්වරූපයට, සූනියම් දෙවියන්ටත් පිරිසුදුව මස්මාංශයෙන් තොරව මේ වෙලා කටයුතු කරන්න ඕන. කිල්ලෙන් කොරින් තොරව පිරිසුදුව මස් මාංශ වලින් නැතුව. එතකොට ඒ වගේම සිල් ගුණ දම් රැකගෙන කට වාචාලකමෙන් කටමත දොඩවන්නේ නැතුව පිළිවෙලකට පිරිසුදුව මලගෙවල් ගානේ කිලිකුණු ගානේ මේ යන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට උපරිම පේ වෙලා තමන් කටයුතු කරනවා නම්, උතුම් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පෙරට කොටගෙන වැඩ කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවතාවුන් වහන්සේලා දෙනම ආශිර්වාද කරලා වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මම හිතනවා ඔබ මේ පිළිබඳ අද අවබෝධයක් ගන්නට ඇති. එතකොට මම වෙනම මේ ස්වරූප දෙක ගැන පැහැදිලි කරන්න මම අද පොදු හැඳින්වීමක් කරේ ඔබගේ තියෙන මේ වැරදි වැටහීමෙන් තොර වෙන්නට. එහෙනම් තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. සිද්ධ මහා ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිටයි, ඔඩ්ඩිවැඩිග සිද්ධ සූර්යන් දෙවි හාමුදුරන් වහන්සේගේ ආරක්ෂාවයි සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.